ජපන් භාෂාව සරලව ඉගෙන ගනිමු 16 වෙනි කොටස තමයි ඔන්න අදාරන් ඇවිත් තියෙන්නේ. අපි අද ඉගෙන ගන්නේ යා සහ නදෝ කියන නිපාත ගැන. එහෙනම් අපි බලමු මුලින්ම යා නිපාතේ තේරුම තමයි හා එහෙම නැත්නම් වගේ දේවල් කියන එක. නාමපද කිහිපයක් උදාහරණ ලෙස සඳහන් කරද්දී මෙන්න මේ යා නිපාතේ භාවිතා වෙනවා රටාව තමයි පළවෙනි නාමපදයේ ඊළඟට යා නිපාතය ඊළඟට දෙවෙනි නාමපදය. උදාහරණ බලමු. පඤ්ඤා තමග ඕ කයිමස්ටා. පන් කියන්නේ පළවෙනි නාමපදේ ඊට පස්සේ තමග කියන්නේ අනිත් නාමපදේ. එතකොට ඒ දෙක අතරට දාලා තිනවා යා නිපාතේ පඤ්ඤා තමගෝ කියන. පඤ්ඤා තමග ඕ කයිමස්ටා කියන්නේ පාන් හා බිත්තර වගේ දේවල් මිලදී ගත්තා කියන එක. ඊළඟට හොන්යා ශාෂි ඕ යොමිමස්. හොන්යා ශාෂි ඕ යොමිමස් කියන්නේ පොත් හා සංගරා වගේ දේවල් කියවනවා කියන අදහස. ඊළඟට අපි බලමු නදෝ නිපාතය. නදෝ නිපාතයේ තේරුම ආදිය වැනි දේ. ඉතින් මෙතනදි රටාව තමයි නාමපද ලියලා ඊට පස්සේ තමයි නදෝ නිපාතය දාන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් නිහෝංගෝ එයිගෝ නදෝ බෙන්කියෝ ශිමස්. ජපාන් ඉංග්‍රීසි ආදී භාෂා ඉගෙන ගන්නවා කියන එක තමයි ඒකේ තේරුම. ඊළඟට කුදමොනෝ නදෝ ඕ තබෙමස්. පළතුරු ආදිය කනවා කියන එක තමයි අදහස. එතකොට යා නිපාතයේදී අපි නාමපද දෙක අතරට යෙදුවේ. මෙතනදී නාමපද කිහිපයක් හෝ නාමපදයේ අවසානයේ තමයි නදෝ නිපාතේ භාවිතා වෙන්නේ. ඊළඟට අපි බලමු යා සහ නදෝ නිපාත දෙකම එකට භාවිතා වෙන අවස්ථා. ඉතින් රටාව තමයි මේකෙදී පළවෙනි නාමපදයේ ඊළඟට යා නිපාතය යොදනවා. ඊළඟට දෙවෙනි නාමපදය ඊළඟට නදෝ නිපාතය යොදන උදාහරණ කිහිපයක් බලමු. රින්ගෝ යා බනානා නදෝ ඕ තබෙමස්. ඇපල් කෙසෙල් ආදිය කනවා. ඇපල් කෙසෙල් වගේ දේවල් කනවා කියන එක තමයි අදහස. ඊළඟට තෙරෙබියා පසකොන් නදෝගා අරිමස්. ටීවී පරිගණක වගේ දේවල් තියෙනවා. එහෙම නැත්නම් ටීවී පරිගණක ආදිය තියෙනවා කියන එක තමයි අදහස. එහෙනම් මේ යා නදෝ කියන නිපාත දෙකේ භාවිතත් හොඳට මතක තියාගන්න. මේ වගේම තවත් ජපන් භාෂා වීඩියෝ එකක් අරන් ඉක්මනින් එනකම් හැමෝටම බයි බයි සයෝනරා.